God. Hello guys, ඉතින් අපි ටවර් එක තියෙන්නේ තව ගොඩක්ම කැලේ. ඉතින් අපි ටවර් එකට යන්න කලින් මෙතන මං එද්දින් මට උඩු කටු ගහක් එද්දින් දැක්ක මේ ලස්සන ගලක් තියෙනවා මේ පර්වතය පැත්තම පේනවා. අපි ඒක උඩට නැගලා බලමු. එතකොට අයිඩියා එකක් ගත්තා. අපිට ටවර් එක කොහෙද තියෙන්නේ? මෙතන ගස් කපලා වගේ හොරේ. මෙතන ගස් කපලා තියෙනවා කොහොර හරි. මේ අතනක් කපලා. ඉතින් guys ඔන්න අපිට පේන ගල ඉතින් වැස්සකුත් එන්න වගේ යන්නේ බෑ. වැස්ස උනනම් අපිට කේස් යනවා. හොඳටම ටවර් එකට නැගන්න බැරි වෙනවා. ඔයාලා දන්නවනේ මොකද කියලා? ටවර් එකට අකුණු ගහනවා වැස්ස වෙලාවට. හෝ let's go guys. කොහොමද? මුල් පැත්තම පේනවා. ඔන්න guys අපි ඇවිල්ලා තියෙන්නේ මේ පැත්තම ඒරියා එකම අපිට බලා ගන්න පුළුවන් තැනකට. ඉතින් මම යන්නේ ලොකේෂන් එක තාම මට පේන්නේ නැහැ හරියට. කන්ද උඩින් ඉඳලා පේන්නේ නැහැ. ඉතින් මම ආවේ වල් පේනවනේ යන්න රතන දිගට මේ බිල්ඩින් වගේක් තියෙනවා. ඉතින් මේ පාර දිගේ තමයි මම අර හිටන් ආවේ. ඔහොම මේ පාර දිගේ ආවේ. පාර දිගේ ඇවිල්ලා මෙහෙම කැලේ පාරවල් තිබ්බා කැලෙන් එන්න. ඉතින් මේ කැලේ දිගේ ඇවිල්ලා තමයි මෙතෙන්ට ආවේ. තමයි තියෙන්නේ ටවර් එක. ඉතින් අපි එතෙන්ට යන්න. පාරට මං කියන දේවල් ඇහෙනවද දන්නේ නැහැ. පට්ට උල එකක් තියෙන්නේ. දැන් අපි යමු දැන් හොයාගෙන ඉන්නන්න. කන්න මුදිනේ මෙතන ගියක් තියෙනවා. තනිය විතර කවුරුත් නැද්ද දන්නේ. මම හිතන්නේ මේක අතහැරලා දාලා guys මේ කන්න උඩින් හින්දා දැන් මම පාර දිගේ ආවා. දැන් අපිට යන්න තියෙන්නේ guys මෙන්න මේ කැලේ උඩින් අන්න හරිය තමයි තියෙන්නේ. ඉතින් දැන් මම පාරෙන් යන්නේ කැලේට. ඉතින් රබර් කැලයක් තියෙන්නේ. රබර් කැලේ දිගේ උඩට යමු. අර පැත්තේ ගියක් තියෙනවා. ඒක කියන්නේ. ඔයි අපි ගිහලා දෙට්ට වෙනක් කණු ගහකට. හරි ඉතින් මං හිතනවා ගාඩ් කෙනෙක් නැති වෙයි කියලා එතන. ගාඩ් කෙනෙක් හිටියොත් එහෙනම් අපිට හොරෙන් තමයි යන්න වෙන්නේ. අපි ගිහින් බලමු. තා ටික දුරයි තියෙන්නේ. ගල් කඳු ටිකක් තියෙනවා. ඉතින් එහා පැත්තේ මම හිතන්නේ ඇත්තේ කොට්ටේ මැප් එකේ හැටියට එතන තමයි පෙන්නන්නේ. ඉතින් වෙනවා දන්නේ මේ රතු පාට ඩොක් ටිකක් තියලා තියෙන්නේ. අන්න එතන තමයි තියෙන්නේ. බලමු.
ගෙවල් ගොඩක් තියෙනවා. Okay guys, පොට් එක හම්බුණා ඉස්සරහින් තියන. ඉතින් ළඟට මෙනකන් ඒක දැක්කේ නැහැ. වැඩේ කියන්නේ ඒතර සුද්ධ කරලා පිට්ටනිය වගේ තියෙන්නේ. ළඟට මෙනකන් දැක්කේ නැහැ. එතන තියෙන්නේ. එනවනේ. මෙතන තියෙන්නේ. ඉතින් කනුව තියෙනවා. ඉලව් වැටිලා තියෙන්නේ. ඉතින් මෙතන ගාඩ් කෙනෙක් හිටියොත් එහෙම අපිට යන්න වෙන්නේ නැහැ. බලමු. සේප් එකේ හොරෙන් වටේ පිටේ බලලා තමයි නගින්න වෙන්නේ. Okay guys, back in the tipa. Then what did you do? Call the Indian. Capek tadi nih. Patau saya karate gede. Oke, abis ini udah kalah. Kita minis deh ikut tim. Martin ID. Kalau nih පළවෙනි ස්ටෙප් එකට ආවා. දෙවෙනි එක අතන තියෙන්නේ. ඉතුරු එක නගිමු. पट्टू सही यारों ने step here. Oh my god. That one. That all what I am thinking about, guys.
අලගල්ල ගන්න තියෙනවා. වටේම වතුරේ තියෙනවා. අර පැත්තේ චෛත්‍යය පේනවා අපිට. තුන්වෙනි ස්ටෙප් එක නයිම අපි. මේකේ තුන්වෙනි එකට දැක්ක කියන්නේ guys. වටේටම පේනවා මිනිස්සුන්ට. ඒක නිසා මේ තුන්වෙනි එකට නැගලා ඉක්මනින් හතරේකට යන්න ඕනේ. හතරට ගිහින් විනාඩි 5ක්වත් ඉන්න වෙන්නේ අපිට. කවුරුහරි දැක්කොත් එහෙම කේස්. පැත්තට වහිනවා. ඒ කරුව ලැබිලා දෙන්නේ අරන් නාන්න යනවා තවලින්.
එහෙනම් යාළුවනේ මම මෙතන යනවා. ජය වේවා. Okay guys, mission එක complete. එහෙනම් අපි යමු. ඔන්න අපි කොහොම හරි ටවර් එකට නැග්ගා. ඉතින් මරු එක්ස්පීරියන්ස් එකක්. ඉතින් ඔයාලත් මේ වගේ ඇඩ්වෙන්චර් සුපිරි වීඩියෝස් බලන්න ඕන නම් ඉතින් ට්‍රැවලින් හයිකින් ඒ වගේම සෝලෝ කැම්පින් මේ වගේ ඇඩ්වෙන්චර් වීඩියෝස් බලන්න ඕන නම් අපේ YouTube channel එක subscribe කරන්න අනිවාර්යයෙන්. ඉතින් subscribe කරලා bell icon එක touch කරලා තියාගන්න. වීඩියෝ එකක් දාපු ගමන් set වෙන්න පුළුවන් ඉතින් ඔයාලට මත් එක්කන්. එහෙනම් සෙට් වෙමු තවත් අලුත් වීඩියෝ එකකින්. කටියට ජය වේවා. ඉතින් අනිවා subscribe කරන්න support එකක් දෙන්න අපේ YouTube channel එක ඉස්සරහා ගමනට. එහෙනම් ජය වේවා කටියට. සෙට් වෙමු අලුත් වීඩියෝ එකකින්.